to our YouTube channel. ඔන්න අද වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපි මේ යන්න හදන්නේ ඔලිව් යන්න එකට. ගිහින් බලමු මොනවද මං ගන්න කියලා. අද සුදු වයිට ලොකු දඩයක් දාන්න තමයි මං හදන්නේ. අපි බලමු මොන වගේ දඩයක් ඒද කියලා. මේකට ආවම නිකන් පිස්සු වගේ හැමදේම ගන්න හිතෙනවා. ගන්න එක නෙමෙයි අන්තිමේදී ගන්න. ඔක්කොම ගන්න හිතෙනවා. මමද ෆැෂන් කලර් එකක් ආයකට දාන්න තමයි හදන්නේ. අපි බලමු මොකද්ද හොඳ කලර් එක කියලා. මම හිතන් ඉන්නේ බ්ලීච් කලර් එකකුයි තව කලර් එකකුයි ගන්න. දෙකක්ම ගන්නවා. දෙකට ගිහින් බලමු මොකද්ද දාන්න කියලා. බ්ලීච් කලර් එකක් ගත්තා. තව රෙඩ් ලයිට් කලර් එකක් ගත්තා. ඒ දෙක අරගෙන ගෙදර ගිහලා තමයි තීරණය කරන්න ඕන මොකද්ද හොඳ කියලා. එකත් අරගෙනම යනවා. එකත් ගත්තා. දැන් කැෂර් එකට දීලා මේ ටික බිල් කරගෙන ඉක්මනට ගෙදර යන්න තමයි යන්නේ. යන ගමන් කොහේ ඇයි දන්නේ. හිතන් නම් ඉන්නේ ඉතින් ගෙදර යන්න තමයි බඩු ටික අරගෙන. අපි බලමුකෝ. අයියට අද ලොකු දඩයක්. බෑග් එකක් අරන් ආවෙත් නෑනේ. එයා මගෙන් අහනවා බෑග් එකක් ඕනද කියලා. බෑග් එකකුත් ඉල්ලුවා. ඉක්මනට බිල් කරලා යමුකෝ බලන්න. යන ගමන් හිතුණා මොන හරි කන්න ගන්න ඕනේ කියලා. ඒ ගමන බර්ගර් එකක් කන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි වෙනදා යන්නේ මැක්ඩොනල්ඩ් හරි මාම්ස්ටර්ස් හරි. අද බර්ගර් කින් එකට ආවේ. බර්ගර් එකක් අරගෙන මෙතන ඉඳන් කන්නේ නැහැ. ගෙදර ගිහින් කනවා කියලා හිතුවා. ගිහින් කනවා ඉතින්. ඒකත් අරගෙන ඉක්මනට ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. තව කොහේ ඇයිද දන්නේ නැහැ. වෙන කොහෙවත් යන්න නම් නෙවෙයි ඉන්නේ. මේ කරන් කෙලින්ම ගෙදර තමයි යන්න නම් හිතන් ඉන්නේ අපි. දැන් ඔන්න කලර් එකට රෙඩි වෙන්න තමයි හදන්නේ. බලමු මොන වගේ සිටුේෂන් එකක් එයිද කියලා. අපිටත් තාම හිතා ගන්න බෑ මේක හරියට එයිද නැද්ද කොහොම වෙයිද කියලා. බලමුකෝ කොහොම වෙයිද කියලා. ගෙනාපු බ්ලීච් කලර් ගැන නෙවෙයි දාන්නේ. අනිත් කලර් ලයිට් රෙඩ් කලර් එක තමයි දාන්න හිතුවේ. බ්ලීච් එක අරන් තිබ්බා. වෙනද නම් මොන හරි කරගන්න හිතුනම සැලොන් එකට යන්නේ. අද අපි ගෙදර තමයි සැලොන් එක දැම්මේ. සුදු අයියා කිව්වා හෙයා කලර් එකක් දාන්නම් කියලා. එයාට ඕනි දෙයක් කරන්න කියලා ඉතින් කලර් එක ගෙනාවා. එයා ඉතින් දැන් කට්ටක් හොයනවා රඳවන්න. බලමු මොන වගේ වෙයිද කියලා. අපි දෙන්න තාම දන්නේ නැහැ මේක කලර් වෙයිද නැද්ද. තාම නෑ ඉතින්. බලමු කලර් වුණොත් එහෙමයි නැති වුණොත් එහෙමයි. මෙහා ආවට පස්සේ දාන පළවෙනි කලර් එක මොන වගේ වෙයිද කියලා දන්නේ නැහැ ඉතින්. මේ බ්‍රෑන්ඩ් එක මම යූස් කරලත් නැහැ කලින්. ලංකාවේදී නම් ඉතින් සැලෝන් එකට ගිහිල්ලානේ කරගන්නේ. දැන් ඉතින් අද ගෙදර බලමු ඉතින්. මං හිතන්නේ මේව එකක් වෙයි. බලමුකෝ. අයියා නම් කියනවා ඉතින් හොඳ වෙයි. අනම්මා නම් කිය ගාන්නේ. මඩ ඉතින් දිනේ බලන් ඉන්න තමයි වෙන දෙයක් වෙයිනි කියලා.
මේක ගාන ඉවර වෙන්නෙත් නැහැ. හරි නීති ඔළුව හොලවන්න එපාලු. මෙහෙම ඉන්නලු අහම ඉන්නලු. අයියෝ මන් දන්නේ නැහැ මෙයත් එක්කත් බෑ අප්පා. දැන් ඉතින් පැය භාගයක් ඉන්න ඕනි. බලමු පැය භාගයකට පස්සේ වොෂ් කරාට පස්සේ කලයක එයිද නැද්ද කියලා අපි. දැන් වොෂ් කරගෙන ඉවර වෙලා අයියා හෙයර් ඩ්‍රයර් වේලනවා. දැන් නම් පොඩි කලර් එක වෙලා කියලා දැනෙනවා. හිතුවට නම් වඩා හොඳට තියෙයි. ඒ කියන්නේ මීට වඩා බලාපොරොත්තු වුණා. ඒ වුණාට යම් දුරට සාර්ථකයි වැඩේ. ඒක නිසා හැපි ඉති. නැත්තම් හිතුවේ නෑ මෙහෙම කලර් එකක් මේ සෙට් වෙයි කියලා. අවුලක් නෑ ෂේප් ඉති. ඒක ලස්සනට තියෙනවා හිතුවට වඩා. නැත්තම් මට එපා වෙලා හිටියේ. දැන් නම් ඉතින් හිතට සෙට්. කලර් එක අවුලක් නෑ ෂේප් නිති. ඔන්න ඔහොම තමයි උනේ. ආයි දවසකින් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මේක නිකන් ඉතින් ජොලියට වගේ කරේ. සබ්ස්ක්‍රයිබ් කරමු නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න.